නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මාස 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි. මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ජනාධිපතිවරයා පවසා සිටි වංචනිකයන්ට සහ දූෂිතයන්ට යළි රට පාලනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි. ආණ්ඩුවක් කොහොමද දූෂිතයන්ට දඬුවම් දෙන්නේ? ආණ්ඩුවක් කොහොමද අපරාධ කණ්ඩුවට දඬුවම් දෙන්නේ? මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස? ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරන හොරකම් කර වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යලි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා. නීති අනුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත කිසිවෙක්ගෙන් පෞද්ගලිකව පරිගැනීමේ අදහසක් නැහැ අපිට. මේ අපේ රටේ නීති විධානය ආධිපත්‍ය යලි මේ මාතෘභූමිය තුළ තහවුරු කිරීම අපේ අපේක්ෂාව. 2026 වසර වන විට අයවැය සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම මෙම වසරේ ජූනි මාසයේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. මේ අතර ආර්ථික අර්බුදයේ හේතුවෙන් අත්හර දමා තිබූ විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.